මම මගේ අලුත්ම කායකින් ගෙදර ඩ්‍රයිව් වේකට ඇතුළු වෙමින් හිටියා. ඒ වෙලාවේ එකපාරටම ටයර්ස් වල ග්‍රිප් එක නැති වෙනවා වගේ දැනුණා. මම බය වෙලා කෑ ගහලා බ්‍රේක් කරන්න උත්සාහ කළත් කායක ගිහින් ගහක වැදුනා. මං අමාරුවෙන් කායකින් එළියට බහලා බලද්දි ටයර්ස් පුරාම බනානා පීල් කෑලි ඇලී තිබුණා. ඒ එක්කම මගේ පිටිපස්සෙන් hina වෙන සද්දයක් ඇහුණා. මගේ පොඩි මල්ලි ජැක් මාව පෙන්නලා කිව්වේ අහුණා නේද ලූසර්. මට කලින් කාය එකක් ගත්තට ඕක තමයි වෙන්න ඕන කියලා. මගේ මුළු ඇඟම තරහින් පිරුණා. මං කිව්වේ ඔයාට වයස 14යි. ඔයාට තාම ඩ්‍රයිව් කරන්නවත් බෑ කියලා. ඒ ජැක් මගේ ළඟට ඇවිත් කිව්වේ මට කාය එකක් නැත්තම් ඔයාටත් කාය එකක් තියෙන්න බෑ කියලා. මම මගේ විනාශ වෙලා තිබුණු කායක දිහා බැලුවා. අවුරුදු ගාණක් ඉතුරු කරපු මගේ සල්ලි ඔක්කොම වගේ කායකට ගිහින් තිබුණා. මං අත් දෙක මිටි කරගෙන ගෙදර ඇතුළට ගියේ මේ පොඩි කරදරකාරයාට මේක කරලා නිකන් ඉන්න දෙන්නේ නැහැ කියලා හිතාගෙන. මම පේරන්ට්ස්ලා ළඟට ගිහින් ජැක් ගැන කියන්න හදනකොටම ජැක් මට කලින් කියන්න පටන් ගත්තා. එයා කිව්වේ මං නොසැලකිලිමත් විදිහට ඩ්‍රයිව් කරලා මගේ අලුත් කායක ක්‍රෑෂ් කරගත්තා කියලා. මං අත් දෙක උස්සලා කිව්වේ නෑ එයා ඩ්‍රයිව් එකේ බනානා පීල්ස් දාලා තිබුණා කියලා. ඒ පේරන්ට්ස්ලා hina වුණා. එයාලා කිව්වේ ජැක් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. එයා මට වඩා රිස්පොන්සිබල් කියලා. වින්ඩෝ එකකින් මගේ රෙක් වෙච්ච කාර් එක දැකලා ඒ ඩැමේජ් එක ෆික්ස් කරන්න ඕන සල්ලි මටම ගෙවන්න කියලාත් කිව්වා. මම පරාජිතයෙක් වගේ එතනින් යද්දි ජැක් මට දිව දික් කළා. පේරන්ට්ස්ලා යාව බදාගෙන හිටියා. මම කාර් එක මෙකැනික් ළඟට ටෝ කරගෙන ගියා. සමහර විට මේක ෆික්ස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒත් මෙකැනික් මට ඩොලර් 5000ක බිල් එකක් දුන්නා. මගේ බැංක් account එකේ තිබුණේ සෙන්ස් 2ක් විතරයි. ඒ නිසා මගේ ඩ්‍රීම් කාර් එක විකුණලා කිසිම දෙයක් නැතුව ගෙදර පයින් එන්න මට සිද්ධ වුණා. ඒකින් පස්සේ මීට වඩා නරක දෙයක් වෙන්න බෑ කියලා මම හිතුවත් ගෙදර ආවම ඩ්‍රයිව් එකේ අලුත්ම කාර් එකක් තිබුණා. පේරන්ට්ස්ලා ජැක්ව බදාගෙන කියමින් හිටියේ මේක යා හොඳ දෙයක් කරපු නිසා ලැබෙන රිවෝඩ් එකක් කියලා. ජැක් මගේ ළඟට දුවගෙන ඇවිත් කීස් මගේ මූණ ඉස්සරහට දාලා කිව්වනේ ඔයාට වඩා කාර් එකක් ඩිසර්ව් කරන්නේ මම ඊළඟ පාරවත් රිස්පොන්සිබල් වෙන්න කියලා. ඒත් මම සංසුන්වම හිටියා. මොකද මගේ ළඟ පර්ෆෙක්ට් ප්ලෑන් එකක් තිබුණා. ඊළඟ දවසේ මම ජැක්ව හම්බ වෙලා hina වෙලා කිව්වේ මොන ලූස කෙනෙක්ද ඔයාට තාම ඩ්‍රයිව් කරන්න බැහැනේ කියලා. එයා තරහින් එක පාරටම නැගිටලා කිව්වේ මට ඩ්‍රයිව් කරන්න පුළුවන් අඩුම ගානේ මට කාර් එකක්වත් තියෙනවා කියලා. මම මගේ දන හිසට අත ගහලා hina වෙලා කිව්වේ නෑ බ්‍රා ඔයා තාම ෆ්‍රැක්ෂන්ස් ගැන ඉගෙන ගන්නවා කියලා. ජැක් කීස් අරගෙන කිව්වේ එහෙමද එහෙනම් බලාගෙන ඉන්න කියලා. එයා කායකට නැගලා රිවර්ස් එකේ වීගෙන් යන්න පටන් ගත්තා. මම කලින් රෑ දාලා තිබුණු බනානා පීල්ස් දිහා බැලුවා. එයාගේ ටයර්ස් ඒ බනානා පීල්ස් උඩට වැදිලා එක පාරටම ලිස්සා ගියා. කායික පාලනයෙන් ගිලිහි ගිහින් මේල් බොක්ස් එකේ ඉස්සරහ කොටසට තදින් වැදුනා. ජැක්ට මොනවා වුණාද කියලා තේරෙන්නත් කලින් මම ගෙදර ඇතුළට දුවගෙන ගිහින් කෑ ගැහුවේ ජැක් එයාගේ කායික ක්‍රෑෂ් කරගත්තා. එයාට තාම ඩ්‍රයිව් කරන්නවත් අවසර නැහැ කියලා. මේ පාර පේරන්ට්ස්ලා එළියට දුවගෙන ආවා. ඒ වතාව යාලා හැම දෙයක්ම තමන්ගේ ඇස් දෙකින්ම දැක්කා. යාලා ජැක්ට කෑ ගහලා කිව්වේ ජැක් රොනාල්ඩෝ ඒවරි ඔයාට දැන් පනිෂ්මන්ට් එකක් තියෙනවා. ඔයාට අවුරුදු 18 වෙනකම් කාර් එකක් නැහැ කියලා. ජැක් අත් දෙකින් මූණ වහගෙන අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ පේරන්ට්ස්ලා මගේ දිහා හැරලා කිව්වේ ඔයාට රිවෝඩ් එකක් විදිහට අපි මේ කාර් එක ෆික්ස් කරලා ඔයාට දෙන්නම් කියලා. එයාලා මාව බදාගත්තා. මම මගේ මල්ලි දිහා බලලා දිව දික් කරලා කිව්වේ ඊළඟ පාරවත් රෙස්පොන්සිබල් වෙන්න කියලා. අපි නම වෙනස් කරමු දන්න නැතුව රින ආනේ ඵලයන්